ආයුබෝවන් කියලා පිළිගන්නවා LK Technical Hub YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකට. ඉතින් මම ඔන්න ඊට කලින් කතා කරා digital learning ගැන. ඔන්න ඒකේ දෙවෙනි එක ගැනලා තියෙන දෙවෙනි වීඩියෝ එක. ඉතින් අද කතා කරන්න යන්නේ 10 11 ශ්‍රේණි වල සිසුන්ට විද්‍යාව ඉගෙන ගන්න පුළුවන් හොඳම ක්‍රමයක් ගැන. මේකට ඔයාලට කම්පියුටරයක් පාවිච්චි කරන්න වෙනවා. කම්පියුටරේ මොනවාද තියෙන්න ඕනේ? මොනවා facilities මොන Windows එක තියෙන මොන process තියෙන්න ඕනේ කියලා කතා කරමු වීඩියෝ එකේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න පහළ දීලා ඊට පස්සේ subscribe බටන් එකපාර press කරලා YouTube channel subscribe කරන්න කියලා එහා පැත්තේ මත bell icon එක all එක click කරනකොට කිව්වොත් තමයි මේ වගේ videos ඔයාලා ගාඩම ගෙන්න ගන්න පුළුවන් ඉන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. CD එක install කරගන්න ඕන නම් ඔයාලා ගාව dual core හරි core 2 හරි ඊට වැඩි අලුත් processor එකක් තියෙන කම්පියුටර් එකක් ඕන වෙනවා. RAM එක 1GB තිබුණත් ඇති. ගොඩක් කම්පියුටර් වල 1GB වලට වැඩි තියෙනවා. මේක රුපියල් 1500 පමණ වෙනවා. මේක පෙළ පොතේ පාඩම් ආශ්‍රිතයෙන් තමයි හදලා තියෙන්නේ. 100ක් පෙළ පොතෙන් තමයි දාලා තියෙන්නේ. ඉතින් මේක guru.lk කියන කට්ටිය තමයි හදන්නේ. ඉතින් මේක ගොඩක් වටිනවා. ඉතින් 10 11 සෙල්සියස්ුන්ට නම් ඉතින් මේකේ තව කියන්න තියෙන්නේ මේක DVD එකක්. මේක දාන්න පුළුවන් කම්පියුටර් වලට විතරයි. කම්පියුටර් ලැප්ටොප් වලට විතරයි. ඉතින් මේකේ තව ඇතුලේ අපිට හම්බෙනවා CD එකක් සහ අපිට වෙරිෆිකේෂන් කෝඩ් එකක් තියෙන එකක් හම්බෙනවා. තව ඉන්ස්ටෝල් කරගන්න දේවල් වගේක් හම්බෙනවා. ඔයාලට දැන් පේන්නේ ඒ ටික. ඉතින් මේක වල පේන්නේ නැති වෙරිෆිකේෂන් කෝඩ් එකක් තියෙනවා. තව කොලයක් තියෙනවා. ඉතින් ඔයාලට CD එක පේන්නේ 10 ශ්‍රේණි විද්‍යාව කියලා ගහලා තියෙන CD එකක් තමයි තියෙන්නේ. මේ CD එක පාරේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම දැන් මේ කොළ දෙක වෙනම ගන්නම්. කොළ දෙක වෙනම ගත්තාම වෙරිෆිකේෂන් කෝඩ් එක වෙනම තියෙනවා. එහා පැත්තෙන් තියෙන්නේ ඒක ඉන්ස්ටෝල් කරගන්න විදිය තියෙන කොළය. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවද දෙයක් ඉගෙන ගත්තා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න, ලයික් එකක් දාගෙන ෂෙයා කරන්න මතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙන තුරු ඔයාලට සුබ දවසක්. ආයුබෝවන්.